අයිබෝන් දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයකට ඔබ කොහොමද පිළිතුරු සපයන්න ඕනි කියලා. මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා මම තෝරගෙන තියෙන්නේ 9 ශ්‍රේණියේ දරුවන්ට වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් භූගෝල විද්‍යාව විෂය ලබා දීලා තියෙන පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න ඔබට කාලය පැය 2ක් ලැබෙනවා. ඒ වගේම මේ ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් යුක්ත වෙනවා. අපි එහෙනම් දැන් බලමු මේ ප්‍රශ්න පත්‍රයේදී ඔබට ලැබිලා තියෙන්නේ මොන වගේ ප්‍රශ්නද කියලා. ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේදී අපිට උපදෙස් ලබා දීලා තියෙනවා ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න කියලා. ඒ වගේම අංක 1 සිට 5 දක්වා ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර වරහන් තුලින් තෝරා හිස් තැන් මත ලියා දක්වන්න කියලා. මේ පළවෙනි ප්‍රශ්න පහේදී පිළිතුරු 3ක් ලබා දීලා තියෙනවා. ඒ අතරින් නිවැරදි පිළිතුර තෝරලා හිස් තැන මත ලියන්න තියෙන්නේ. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. ආසියා මහද්වීපයට නැගෙනහිරින් හිස් තැනක් පිහිටා ඇත. පිළිතුරු තමයි ඉන්දියන් සාගරය, අප්‍රිකා මහද්වීපය, පැසිෆික් සාගරය. මේ ලෝක සිතියම දිහා බැලුවාම ඔයාලට පේනවා ඇති දරුවනේ මේ තැඹිලි වර්ණයෙන් සීයා කරලා තියෙන්නේ අපි ජීවත් වෙන ආසියා මහද්වීපය. ඉතින් මේ ආසියා මහද්වීපයට නැගෙනහිරින් පිහිටලා තියෙන්නේ කුමක්ද කියලා අහන්නේ. නැගෙනහිර කියන්නේ මේ පැත්ත. ඉතින් මේ නැගෙනහිර දිශාවෙන් පිහිටලා තියෙන්නේ පැසිෆික් සාගරය. අපිට පුළුවන් නිවැරදි පිළිතුර විදිහට පැසිෆික් සාගරය කියලා සටහන් කරන්න. ඉන්දියන් සාගරයේ තියෙන්නේ ආසියා මහද්වීපයට දකුණින්. ඒ වගේම අප්‍රිකා මහද්වීපයත් පිහිටලා තියෙන්නේ මෙන්න නිර්ත දිශාවට වෙන්න. ඒ නිසා නිවැරදි පිළිතුර වෙන්නේ ආසියා මහද්වීපයට නැගෙනහිරින් පැසිෆික් සාගරය පිහිටා ඇත කියන පිළිතුර. අපි බලමු දෙවැනි ප්‍රශ්නේ. ආසියා මහද්වීපයේ උතුරු සීමාව හිස් තැනක් අක්ෂාංශය වේ. පිළිතුර තමයි අංශක 80යි, අංශක 180යි, අංශක 25යි. අපි නිරපේක්ෂ පිහිටීම ගැන කතා කරනකොට මේ අක්ෂාංශ දේශාංශ ගැන කතා කරා. ඔයාලට මතක ඇත් දරුවනේ අපි අක්ෂාංශ කියලා කියන්නේ මේ නැගෙනහිර ඉඳලා බටහිරට ඇඳලා තියෙන තිරස් මනක් කල්පිත රේඛා. ඒ වගේම අපි දේශාංශ කියලා කියන්නේ උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවය දක්වා ඇඳලා තියෙන මනක් කල්පිත රේඛා. ඉතින් මෙන්න මේ ආශ්‍රයෙන් තමයි අපි නිරපේක්ෂ පිහිටීම දක්වන්නේ. ඒ අවස්ථාවෙත් තමයි අපි මේ ආසියා මහද්වීපයේ උතුරු සීමාව ගැන ඉගෙන ගත්තේ. මෙන්න මේ තැඹිලි පාටින් ව්‍යාප්ත වෙලා තියෙන අපේ ආසියා මහද්වීපය ගත්තොත් ආසියා මහද්වීපයේ දකුණට වෙන්න තියෙන සීමාව ගත්තාම ඒක පිහිටලා තියෙන්නේ සමකයට පහළින්. ඒ කියන්නේ මේ දකුණු අක්ෂාංශ අංශක 10 ඉඳලා ඉහළට යනකොට ආසියා මහද්වීපය ව්‍යාප්ත වෙලා තියෙනවා උතුරු අක්ෂාංශ අංශක 80ක් දක්වා. එහෙනම් මෙතනදී අපිට හඳුනා ගන්න පුළුවන් ආසියා මහද්වීපයේ උතුරු සීමාව අංශක 80 අක්ෂාංශ වේ කියලා. එතකොට දරුවනේ මෙතන අනික් පිළිතුරු දෙක බැලුවොත් ඒ පිළිතුරු දෙක අදාළ වෙන්නේ අක්ෂාංශ වලට නෙවෙයි ආසියා මහද්වීපයේ නිරපේක්ෂ පිහිටීම දක්වන්න අපි යොදාගත්ත දේශාංශ වලට. මොකද ආසියා මහද්වීපයේ දේශාංශ ගැන කතා කරද්දී ආසියා මහද්වීපය ව්‍යාප්ත වෙලා තියෙන්නේ නැගෙනහිර දේශාංශ අංශක 25 ඉඳලා නැගෙනහිර දේශාංශ අංශක 180 දක්වා. එහෙනම් මෙතනදී අපිට නිවැරදි පිළිතුර විදිහට ආසියා මහද්වීපයේ උතුරු සීමාව අංශක 80 අක්ෂාංශය වේ කියලා සටහන් කරන්න පුළුවන්. අපි දැන් බලමු තුන්වෙනි ප්‍රශ්නේ. ලෝකයේ වැඩිම ජනසංඛ්‍යාවක් වාසය කරන චීනය හා හිස් තැනක් යන රටවල් ආසියාවට අයිතිය. පිළිතුරු තමයි ඉන්දුනීසියාව, ඉන්දියාව, පාකිස්තානය. ලෝකයේ වැඩිම ජනසංඛ්‍යාවක් වාසය කරන රටවල් දෙක වෙන්නේ ඉන්දියාව හා චීනය. එහෙනම් මෙතනදී චීනය පිළිතුරු විදිහට ලබා දීලා තියෙනවා. අනෙක් පිළිතුර වෙන්නේ ඉන්දියාව. එතකොට දරුවනේ මේ ඉන්දුනීසියාව හා පාකිස්තානය කියන්නේ ලෝකයේ වඩාත් ජනාධික රටවල් 10න් දෙකක්.
හැබැයි මේ අතරින් මේ වැඩිම ජන සංඛ්‍යාවක් ජීවත් වෙන රටවල් දෙක වෙන්නේ චීනය සහ ඉන්දියාව කියන රටවල් දෙක. අපි දැන් බලමු 4 වෙනි ප්‍රශ්නේ. අභ්‍යන්තර මුහුදකට ගලා බසින ආසියාවේ පිහිටි ගංගාවක් ලෙසින් හිස්තැනක් ගංගාව දැක්විය හැකිය. පිළිතුරු තමයි හොයන්හෝ යුරල් ගංගානම්. අපි මේ ආසියාවේ භෞතික භූදර්ශනය දැක්වෙන සිතියමෙන් මේ ගංගා පිහිටලා තියෙන ස්ථාන හඳුනගමු. මෙතනදී හොයන්හෝ ගංගාව ඔයාලට පේනවා දරුවනේ මේ තියෙන හොයන්හෝ ගංගාව. ඒ ගංගාව ගලා බසින්නේ අපි කලිනුත් කතා කරමු පැසිෆික් සාගරයට. ඊළඟට දෙවනියට අපිට තියලා තියෙන්නේ යුරල් ගඟ. මේ තියෙන්නේ යුරල් ගඟ. ඔයාලට පේනවා ඇති යුරල් ගඟ තමයි මේ ගලාගෙන යන්නේ. යුරල් ගඟ ගලා බසින්නේ මේ කැස්පියන් මුහුදට. එහෙනම් මේ කැස්පියන් මුහුද තමයි අපිට අභ්‍යන්තර මුහුදක් විදිහට මේ අවස්ථාවේ හඳුනා ගන්න වෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ යුරල් කියන පිළිතුර. ගංගා නම් ගඟ මේ ස්ථානයෙන් ගලා බසිනවා. ඒ ගලා බසින්නේ ඉන්දියන් සාගරයට. එහෙනම් නිවැරදි පිළිතුර විදිහට අපිට දක්වන්න පුළුවන් අභ්‍යන්තර මුහුදකට ගලා බසින ආසියාවේ පිහිටි ගංගාවක් ලෙසින් යුරල් ගංගාව දැක්විය හැකිය කියලා. අපි දැන් බලමු 5 වෙනි ප්‍රශ්නේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ට වැඩි දේශගුණික කලාපය හිස්තැනක් කලාපය වේ. පිළිතුරු තමයි නිවර්තන සෞම්‍ය ශීත. අපි සෙල්සියස් අංශක 18ට වැඩි දේශගුණික කලාපයක් කියලා හඳුනගන්නේ මේ අතරින් නිවර්තන කලාපය. මොකද සෞම්‍ය කලාපය ගත්තොත් එහෙම සාමාන්‍ය උෂ්ණත්වය අඩුයි ඒ කලාපය තුළ ඍතු භේදය එහෙම අපිට දකින්න ලැබෙන්නේ ඒකයි. ඒ වගේම සීත කලාපය ගත්තොත් එහෙම උෂ්ණත්වය ඉතාම පහළ මට්ටමක තියෙන්නේ ඍණාගයන් දක්වාත් ගමන් කරනවා. ඒකින්ද මෙතෙන්දී නිවැරදි පිළිතුර වෙන්නේ මේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ට වැඩි දේශගුණික කලාපය වෙන්නේ නිවර්තන කලාපය. අංක 6 සිට 10 දක්වා ප්‍රශ්නවල දැක්වෙන ප්‍රකාශ නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද ඉදිරියෙන් නැති වරහන තුල යොදන්න කියලා කියනවා. අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ. දකුණු අක්ෂාංශ අංශක 23 මාරයේ සිට අංශක 66 මාර දක්වා අයත් වන්නේ සෞම්‍ය දේශගුණික කලාපයටය කියලා කියනවා. මේ ප්‍රකාශය නිවැරදි. මොකද මේ දකුණු අක්ෂාංශ අංශක 23 මාරත් දකුණු අක්ෂාංශ අංශක 66 මාරත් අතර කොටස අයිති වෙන්නේ සෞම්‍ය කලාපයට. අපිට පුළුවන් මේ විදිහට හරි ලකුණ ඉදිරියෙන් යොදන්න. 7 වෙනි ප්‍රශ්නේ ලෝකයේ ගැඹුරුතම මිරිදිය විල ආසියාවේ පිහිටි බෝල් කෑෂ් විල වේ කියනවා. මේ ප්‍රකාශය වැරදි. මොකද ලෝකයේ ගැඹුරුතම මිරිදිය විල වෙන්නේ ආසියාවේ පිහිටලා තියෙන බයිකල් විල. ඒකින්ද මේ ප්‍රකාශය ඉදිරියෙන් අපිට වැරදි ලකුණ යොදන්න පුළුවන්. හැබැයි බෝල් කෑෂ් විල කියලා කියන්නේ ආසියාවේ පිහිටි විලක්. හැබැයි ලෝකයේ ගැඹුරුතම මිරිදිය විල නෙවෙයි. 8 වෙනි ප්‍රශ්නේ කේතු රූපාකාර හැඩයෙන් යුතු ශාක දක්නට ලැබෙන්නේ සෞම්‍ය දේශගුණික ප්‍රදේශවලය. මේ ප්‍රකාශයත් වැරදි. මොකද කේතු රූපාකාර ශාක අපිට දකින්න හම්බ වෙන්නේ ශීත කලාපීය කේතුදර වනාන්තර ආශ්‍රිතව සෞම්‍ය කලාපයේ නෙවෙයි. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ යුප්‍රටිස් ටයිග්‍රීස් දෙගම්මැදි ප්‍රදේශයේ අතීත මෙසපොතේමියානු ශිෂ්ටාචාරය බිහි වී ඇත. ඒ ප්‍රකාශය නිවැරදි. මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය බිහි වෙලා තියෙන්නේ මේ යුප්‍රටිස් ටයිග්‍රීස් කියන ගංගා දෙක පදනම් කරගෙන. ඒකින්ද අපිට පුළුවන් හරි ලකුණ ඒ ප්‍රශ්න ඉදිරියෙන් යොදන්න. 10 වෙනි ප්‍රශ්නේ අරාබි රටවල මොන්ගොලොයිඩ් වර්ගයට අයත් මානව වර්ග ජීවත් වේ කියලා කියනවා. මේ ප්‍රකාශය වැරදි. මොකද දරුවනේ අරාබි රටවල් වල ජීවත් වෙන්නේ කොකොසොයිඩ් කියන මානව වර්ගයට අයිති ජනයා. මොන්ගොලොයිඩ් කියන මානව වර්ගයට අයිති ජනයා ජීවත් වෙන්නේ ජපානය, චීනය, කොරියාව වගේ රටවල් වල. එහෙනම් මේ විදිහට අපිට පුළුවන් මේ ප්‍රශ්න පහට හරි වැරදි ලකුණු කරන්න. අංක 11 සිට 15 දක්වා ප්‍රශ්නවලට දී ඇති පිළිතුරු අතරින් නිවැරදි පිළිතුර තෝරා යටින් නිරක් අඳින්න කියනවා. මේ ප්‍රශ්න පහේදී අපිට පිළිතුරු 4ක් ලබා දීලා තියෙනවා. ඒ අතරින් නිවැරදි පිළිතුර තෝරන්න තියෙන්නේ. අපි බලමු 11 වෙනි ප්‍රශ්නේ. ලෝකයේ ජනහීන කලාපයක් ලෙස හඳුනාගන්නේ මින් කවර ප්‍රදේශයන්ද? පිළිතුරු තමයි පාකිස්තානය, මොංගෝලියාව, පිලිපීනය, ඉන්දියාව.
මේ අතරින් පාකිස්තානය, පිලිපීනය, ඉන්දියාව කියලා කියන්නේ ආසියාවේ තියෙන ජනාධිකම රටවල් තුනක්. එතකොට මෙතනින් ජනහීන කලාපයක් විදිහට අපිට හඳුනා ගන්න වෙන්නේ මේ මොංගෝලියාව. අපිට පුළුවන් දෙවෙනි පිළිතුර යටින් ඉරක් අඳින්න. 12 වෙනි ප්‍රශ්නේ මාලදිවයින වැදගත් වන්නේ ජනසංඛ්‍යාව ආශ්‍රිත මින් කවර කරුණක් නිසාද? පිළිතුරු තමයි ජනසංඛ්‍යාව අධික වීම, 2017 වන විට ආසියාවේ ජනාධිකම රට වීම, 2017 වන විට ආසියාවේ අඩුම ජනසංඛ්‍යාවක් ඇති රට වීම, වෙරළාසන්නව වැඩිම ජනසංඛ්‍යාවක් සිටින රට වීම. මේ අතරින් මාලදිවයින වැදගත් වෙන්නේ මේ 2017 වන විට ආසියාවේ අඩුම ජනසංඛ්‍යාවක් ඇති රට වීම නිසා. එහෙනම් තුන්වෙනි පිළිතුර යටින් අපිට මේ විදිහට ඉරක් අඳින්න පුළුවන්. 13 වෙනි ප්‍රශ්නේ ආසියාකරයට අයත් ඩුබායි රට වැදගත් වන්නේ මින් කවර කරුණක් සඳහාද? පිළිතුර තමයි කෘෂිකාර්මිකාංශය, කාර්මිකාංශය, මෝටර් රථාංශය, සේවාංශය. මේ අතරින් අපි ආර්ථික කටයුතු ගැන කතා කරද්දී ඩුබායි රට ගැන විශේෂයෙන්ම කතා කරේ එහි පවතින සේවාංශය නිසා. එහෙනම් අපි නිවැරදි පිළිතුර විදිහට මේ 4 වෙනි පිළිතුර සේවාංශය කියන පිළිතුර ලකුණු කරනවා. 14 වෙනි ප්‍රශ්නය කාරිෆ් හා රාබි යනු පාකිස්තානයට අයත් පිළිතුරු තමයි කෘෂිකාර්මික වගා ඍතු දෙකකි, කෘෂිකාර්මික භෝග වර්ග දෙකකි, මෝටර් රථ නිෂ්පාදන සමාගම් දෙකකි, කෘෂි වගාබිම් ප්‍රදේශ දෙකකි. අපි පාකිස්තානයේ කෘෂිකර්මාන්තය ගැන කතා කරද්දී මේ කාරිෆ් හා රාබි ගැන කතා කරා. ඒ තමයි පාකිස්තානයේ තියෙන ප්‍රධාන කෘෂිකාර්මික වගා කන්න. එහෙම නැත්නම් වගා ඍතු දෙක. අපිට පුළුවන් මේ කෘෂිකාර්මික වගා ඍතු දෙකක කියන පිළිතුර යටින් ඉරක් අඳින්න. 15 වෙනි ප්‍රශ්නේ ජපානයේ පෙට්‍රෝ රසායන කර්මාන්තය තුලින් නිපදවන ප්‍රධාන නිෂ්පාදන දෙකක් සඳහන් වන්නේ මින් කවර පිළිතුරේද කියලා අහනවා. පිළිතුරු තමයි පරිගණක හා පරිගණක උපාංග, මෝටර් රථ හා රොබෝවරුන්, ප්ලාස්ටික් හා පොලියස්ටර්, විදුලි උපකරණ හා රෙදිපිලි. මේ අතරින් ජපානයේ පෙට්‍රෝ රසායන කර්මාන්තය තුළින් නිපදවන ප්‍රධාන නිෂ්පාදන දෙකක් වෙන්නේ මේ තුන්වෙනි පිළිතුරේ සටහන් ප්ලාස්ටික් සහ පොලියස්ටර්. අංක 16 සිට 20 දක්වා ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර දී ඇති ඡේදයේ හිස් තැන් මත ලියන්න කියනවා. අපි බලමු මේ ඡේදයේ දීලා තියෙන මොනවා සම්බන්ධයෙන්ද කියලා. මුලින්ම මේ ඡේදය කියවගෙන බලමු අපිට පිළිතුරු හොයාගන්න එතකොට පහසුවක් වෙනවා. මෝටර් රථ නිෂ්පාදනය හිස් තැනක් නැමැති රටෙහි ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍රයකි. ලෝකයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයින් හිස් තැනක් දෙනා අතරින් එයට හිස් තැනක් වන ස්ථානයේ හිමි වේ. හිස් තැනක් යනු එහි එක් මෝටර් රථ නිපදවන විශාල සමාගමකි. උසස් තත්වය හිස් තැනක් ඉන්ධන කාර්යක්ෂමතාවය සුඛෝපභෝගී බව මෙහි මෝටර් රථ කර්මාන්තයේ සුවිශේෂී ලක්ෂණ වේ. දැන් මේ ඡේදය කියවගත්තාම අපිට තේරුම් ගන්න පුළුවන් දරුවනේ මේ කියන්නේ අපි කර්මාන්ත ගැන ඉගෙන ගන්නකොට ඉගෙනගත්ත ජපානයේ මෝටර් රථ කර්මාන්තය ආශ්‍රිත ඡේදයක්. අපි ඊ ඇසුරෙන් මේ හිස්තැන් ටික පුරවමු. එතකොට මුලින්ම මෝටර් රථ නිෂ්පාදනය හිස්තැනක් නැමැති රටෙහි ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍රයකි කියනවා. එහෙනම් මෙතනට 16 වෙනි හිස්තැනට නිවැරදි පිළිතුර වෙන්නේ ජපානය. මෝටර් රථ නිෂ්පාදනය ජපානය නැමැති රටෙහි ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍රයකි. ලෝකයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයින් 10 දෙනා අතරින් එයට 6 වන ස්ථානය හිමි වේ. ඊළඟට හිස්තැනක් යනු එහි එක් මෝටර් රථ නිපදවන විශාල සමාගමකි කියනවා. අපි ජපානයේ තියෙන මෝටර් රථ නිෂ්පාදන සමාගම් කීපයක් ගැනම ඉගෙන ගත්තා. ඔයාලට මතක ඇති ටොයෝටා, නිසාන්, සුසුකි, මැස්ඩා වගේ. ඉතින් මේ අතරින් ඔබට පුළුවන් එක් සමාගමක නම සටහන් කරන්න. ඊළඟට උසස් තත්වය හිස්තැනක් ඉන්ධන කාර්යක්ෂමතාවය සුඛෝපභෝගී බව මෙහි මෝටර් රථ කර්මාන්තයේ සුවිශේෂී ලක්ෂණ වේ. මෙතනදී අපිට ලියන්න පුළුවන් උසස් තත්ත්වය හා කල් පැවැත්ම. මෙන්න මේ විදිහට මේ ජපානයේ මෝටර් රථ කර්මාන්තයට අදාළව මේ ඡේදය අපිට හිස්තැන් සම්පූර්ණ කරන්න පුළුවන්.
මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේදී මේ වගේ ප්‍රශ්න 20ක් ඔබට ලැබෙනවා. ඒ ප්‍රශ්න 20ටම ඔබ නිවැරදි පිළිතුරු සැපයුවොත් ඔබට ලකුණු 40ක් හිමි වෙනවා. ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේදී අපිට උපදෙස් ලබා දීලා තියෙනවා පළමු ප්‍රශ්නය හා තවත් ප්‍රශ්න 4කට පිළිතුරු සපයන්න පළමු ප්‍රශ්නය අනිවාර්ය වේ කියලා. ඒ කියන්නේ ප්‍රශ්න 5කට අපි පිළිතුරු සපයන්න ඕනේ. ඒ වගේම පළවෙනි ප්‍රශ්නට අනිවාර්යයෙන්ම පිළිතුරු සපයන්න ඕනේ. එහෙනම් අපි දැන් බලමු අනිවාර්යෙන් පිළිතුරු සපයන්න ඕන ප්‍රශ්නේ මොකක්ද කියලා. මේ ප්‍රශ්නේදී අපිට ආසියා මහද්වීපයට අයිති සිතියම් කොටසක් ලබා දීලා තියෙනවා. ඒ ඇසුරින් තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. ඉහත දැක්වෙන ආසියාවේ සිතියමෙහි A වලින් දැක්වෙන රට හා B වලින් දැක්වෙන කඳු වැටිය නම් කරන්න කියලා කියනවා. මේ තියෙන්නේ A වලින් දක්වලා තියෙන රට, A වලින් දක්වලා තියෙන රට චීනය, ඒ වගේම B වලින් දක්වලා තියෙන කඳු වැටිය හිමාලය කඳු වැටිය. ඊළඟට C වලින් දැක්වෙන සාගරය හා D වලින් දැක්වෙන සානුව නම් කරන්න කියනවා. C වලින් දැක්වෙන සාගරය වෙන්නේ ඉන්දියන් සාගරය, D වලින් දැක්වෙන සානුව වෙන්නේ ටිබෙට් සානුව. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේදී අහනවා නැමැති රට නම් කර එය අයත් වන්නේ කුමන දේශගුණික කලාපයකටදයි දක්වන්න කියනවා. කියලා කියන්නේ දරුවනේ මේ අපේ අසල්වැසි රට ඉන්දියාව. ඉන්දියාව අයත් වෙලා තියෙන දේශගුණික කලාපය වෙන්නේ නිවර්තන කලාපය. ඊට පස්සේ F වලින් දැක්වෙන දූපත් නම් කර එහි සුවිශේෂී ලක්ෂණ දෙකක් ලියන්න කියනවා. මේ F වලින් දක්වලා තියෙන්නේ ජපන් දූපත්. ජපන් දූපත්වල තියෙන සුවිශේෂී ලක්ෂණ ගත්තොත් එහෙම ලෝකයේ ප්‍රධාන කාර්මික රටක් වෙනවා ජපානය කියලා කියන්නේ. ඒ වගේම තමයි ජපානය තුල මෝටර් රථ, විදුලි උපකරණ, පරිගණක, නැව්, රොබෝ තාක්ෂණය වැනි නිෂ්පාදන කර්මාන්ත රාශියක් පවතිනවා. ඉතින් මේ වගේ ඔබ කැමති සුවිශේෂී ලක්ෂණ දෙකක් ලියන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ G වලින් දැක්වෙන රට දක්වා එහි පිහිටීම පිළිබඳ ලක්ෂණ දෙකක් ලියා දක්වන්න කියනවා. මේ G වලින් දක්වලා තියෙන්නේ අපි ජීවත් වෙන රට, ඒ තමයි ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ පිහිටීම පිළිබඳව දක්වනවා නම් ඉන්දියන් සාගරයේ පිහිටලා තියෙන දූපතක් අපේ රට. ඒ වගේම ආසියා මහද්වීපයට තමයි අයිති වෙන්නේ. දෙවැනි ප්‍රශ්නේදීත් අපිට ලෝක සිතියමක් ඇසුරින් තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. අපි බලමු මේ ප්‍රශ්න මොනවද කියලා. පළවෙනි ප්‍රශ්නේ මෙහි දැක්වෙන A B C දේශගුණික කලාප නම් කරන්න කියලා කියනවා. අපි ඉගෙන ගත්තා ලෝකයේ ප්‍රධාන දේශගුණික කලාප තුනක් ගැන. ඒ තුන තමයි මේ A B හා C විදිහට නම් කරන්න තියෙන්නේ. A කියලා කියන්නේ අපි ජීවත් වෙන නිවර්තන කලාපය. B කියලා කියන්නේ සෞම්‍ය කලාපය. C කියලා අපි හඳුන්වන්නේ ශීත කලාපය. දෙවැනි ප්‍රශ්නේ ඒ කලාපයේ සීමාවන් ලෙස දැක්වෙන D හා E රේඛාවන් නම් කරන්න කියනවා. මේ තියෙන්නේ D රේඛාව, මේ තියෙන්නේ E රේඛාව. අපි D රේඛාවෙන් නම් කරන්නේ අපේ කර්කටක නිවර්තනය. සමකයට ඉහළින් තමයි මේ කර්කටක නිවර්තනය පිහිටලා තියෙන්නේ. සමකයට පහළින් පිහිටලා තියෙන්නේ මකර නිවර්තනය. මේ විදිහට අපිට D සහ E රේඛාවන් දෙක නම් කරන්න පුළුවන්. ඊළඟට C කලාපයට අයත් දේශගුණික ලක්ෂණ තුනක් දක්වන්න කියනවා. C කලාපය කියලා කියන්නේ සීත කලාපය. සීත කලාපයට අයිති දේශගුණික ලක්ෂණ ගත්තොත් උෂ්ණත්වය ඉතා පහළ මට්ටමක තමයි තියෙන්නේ සීත කලාපයේ. ඒ වගේම වසරේ වැඩි කාලයක් හිමපතනය සිදුවීම හින්දා හිමෙන් වැහිලා තියෙනවා මේ ප්‍රදේශ. ඒ වගේම හිමපතනයට ඔරොත්තු දෙන විදිහට සකස් වෙච්ච කේතුදර වනාන්තර තමයි අපිට මේ ප්‍රදේශ ආශ්‍රිතව දකින්න ලැබෙන්නේ. අපි දැන් බලමු හතරවෙනි ප්‍රශ්නේ. B දේශගුණික කලාපයට අයිති රටවල් තුනක් නම් කරන්න කියනවා. මේ B දේශගුණික කලාපය කියලා කියන්නේ සෞම්‍ය කලාපය. මේ සෞම්‍ය කලාපයට අයිති රටවල් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ජපානය, ප්‍රංශය, ජර්මනිය වගේ රටවල්. ඉතින් මේ වගේ සෞම්‍ය කලාපයට අයිති ඕනෑම රටවල් තුනක් ඔබට නම් කරන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස
පහත දක්වා ඇති වෘක්ෂලතා හා වනජීවීන් ආශ්‍රිත ලක්ෂණ කුමන වෘක්ෂලතා කලාපයට අයත්දැයි ඉදිරියෙන් ලියා දක්වන්න කියනවා. මේකෙදි අපි ඉගෙන ගත්ත දරුවනේ නිවර්තන කලාපයේ තියෙන වනාන්තර ගැන, ඒ වගේම සෞම්‍ය කලාපයේ තියෙන වනාන්තර ගැන සහ සීත කලාපයේ තියෙන වනාන්තර ගැන. ඒ ආශ්‍රිතව තමයි අපිට පිළිතුරු ලියන්න වෙන්නේ. පළවෙනි ප්‍රශ්නය අපිශාක වර්ග බහුලය. අපිශාක වර්ග බහුලවම දකින්න හම්බෙන්නේ නිවර්තන වර්ෂා වනාන්තර ආශ්‍රිතව. ඒ වගේම ශාකපත්‍ර ඉන්දිකටු වැනි තුඩක් සහිතයි. ඉන්දිකටු වැනි තුඩක් සහිත ශාකපත්‍ර දකින්න හම්බෙන්නේ ශීත කලාපයේ කේතුදර වනාන්තර ආශ්‍රිතව. තුන්වෙනි ප්‍රශ්නේ සේබල් මින්ක් වැනි සත්ත්ව වර්ග ඇත. ඒත් ශීත කලාපයේ කේතුදර වනාන්තර ආශ්‍රිතව දකින්න හම්බෙන සත්තු. ශාකපත්‍ර හැලීම වාර්ෂිකව සිදුවේ. මේ ඍතු භේදයත් එක්ක ශාකපත්‍ර හැලීම සිද්ධ වෙන්නේ සෞම්‍ය කලාපයේ පවතින පතනශීල වනාන්තරවල. පස්වෙනි ප්‍රශ්නේ ඕක් මල්බෙරි වැනි ශාක බහුලයි. ඒත් සෞම්‍ය කලාපයේ පතනශීල වනාන්තරවල තමයි මේ ශාක දකින්න හම්බ වෙන්නේ. ජෛව විවිධත්වය අධික වෙලා තියෙන්නේ නිවර්තන කලාපයේ පවතින නිවර්තන වර්ෂා වනාන්තර ආශ්‍රිතව. මේ විදිහට මේ ලක්ෂණ දකින්න හම්බෙන්නේ කුමන වෘක්ෂලතා කලාපයේද කියලා අපිට ඉදිරියෙන් සටහන් කරන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසේදී ආසියා මහද්වීපයේ දක්නට ලැබෙන දේශගුණ වර්ග ආශ්‍රිතව පහත සටහන සම්පූර්ණ කරන්න කියලා කියනවා. මේ දේශගුණ වර්ග බෙදීම අපි සිද්ධ කරේ දේශගුණික කලාප පදනම් කරගෙන. ඔයාලා දන්නවා දරුවනේ අපේ ආසියා කලාපය අයිති වෙලා තියෙනවා දේශගුණික කලාප තුනටම. ඒ තමයි නිවර්තන කලාපය, සෞම්‍ය කලාපය සහ සීත කලාපය කියන දේශගුණික කලාප. ඉතින් මේ අතරින් මේ නිවර්තන කලාපයට අයිති දේශගුණ වර්ග 4ක් පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඔයාලට මතක ඇති. ඒ තමයි නිවර්තන වර්ෂා දේශගුණය, නිවර්තන මෝසම් දේශගුණය, නිවර්තන සෙවනා දේශගුණය සහ උෂ්ණකාන්තාර දේශගුණය. ඉතින් මේ අතරින් මෙතනදී දීලා තියෙන්නේ දේශගුණ වර්ග දෙකක් පමණයි. ඒ තමයි නිවර්තන වර්ෂා දේශගුණය සහ උෂ්ණකාන්තාර දේශගුණය. නිවර්තන වර්ෂා දේශගුණයට අයිති වෙලා තියෙනවා ජාවා සුමාත්‍රා කියන ප්‍රදේශ. ඒ වගේම උෂ්ණකාන්තාර දේශගුණය ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ විදිහට අපිට හඳුනගන්න වෙන්නේ ඉන්දියාව, තාර්කාන්තාරය, මැද පෙරදිග රටවල්. ඉතින් මේ අතරින් එක් ප්‍රදේශයක් ඔබට ලියා දක්වන්න පුළුවන්. ඊළඟට B වලින් දක්වලා තියෙන්නේ සෞම්‍ය දේශගුණික කලාපය බෙදලා තියෙන දේශගුණ වර්ග දෙක. ඒ තමයි උණුසුම් සෞම්‍ය කියන වර්ගය. ඒ උණුසුම් සෞම්‍ය ප්‍රදේශ විදිහට අපිට හඳුනගන්න වෙන්නේ මධ්‍යධරණී මුහුද අවට තියෙන ප්‍රදේශ. ඊළඟට අනික් සෞම්‍ය කලාපයේ බෙදෙන දේශගුණ වර්ගය තමයි තෙත් සෞම්‍ය දේශගුණය කියලා කියන්නේ. මේ තෙත් සෞම්‍ය දේශගුණයක් දකින්න හම්බෙන්නේ ජපන් දූපත්, නැගෙනහිර චීනය වගේ ප්‍රදේශ ආශ්‍රිතව. ඊට පස්සේ මේ C වලින් දක්වලා තියෙන්නේ ශීත කලාපය. ඉතින් මේ සීත කලාපයත් ප්‍රධාන වශයෙන් දේශගුණ වර්ග දෙකකට බෙදෙනවා. ඒ අතරින් මුලින්ම තුන්ද්‍රා දේශගුණය අපි ද්‍රව සහ තුන්ද්‍රා විදිහට හඳුනාගත්තේ. ඒ ව්‍යාප්ත වෙලා තියෙන්නේ සයිබීරියානු කලාපයේ සහ ආසියාවේ උතුරු කොටස්වල. ඒ වගේම සීත කලාපයේ බෙදෙන අනෙක් දේශගුණ වර්ගය වෙන්නේ කඳුකර දේශගුණය. මේ කඳුකර දේශගුණය අපිට දකින්න හම්බෙන්නේ හිමාලය කඳුවැටිය ආශ්‍රිතව. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් ආසියා මහද්වීපයේ මේ දේශගුණ කලාප බෙදා දක්වලා තියෙන සහ ඒවා පැතිරලා තියෙන ප්‍රදේශ අසුරෙන් මේ සටහනේ හිස්තැන් සම්පූර්ණ කරන්න. හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ආසියානු කලාපයේ සිටින මානව වර්ග 4ක් මෙම රූප වලින් දැක්වේ. එම මානව වර්ග නම් කර ඔවුන් අයත් රටවල් එක බැගින් දක්වන්න කියලා කියනවා. මේකෙදී අපිට රූප සටහන් 4ක් දීලා තියෙනවා. A B C D විදිහට ඔවුන් අයිති වෙන මානව වර්ගය සහ සිටින රට තමයි අපිට හඳුනගන්න තියෙන්නේ. අපි බලමු A රූපයෙන් දැක්වෙන මානව වර්ගය තමයි මොන්ගොලොයිඩ්, B රූපයෙන් දැක්වෙන මානව වර්ගය කොකසොයිඩ්, C රූපයෙන් දැක්වෙන නැවත මොන්ගොලොයිඩ් මානව වර්ගයටමයි තියෙ රූප සටහනක්, D වලින් දැක්වෙන්නේ කොකසොයිඩ් මානව වර්ගය.
ඉතින් දරුවනේ දැන් ඔයාලට මතක ඇති අපි ආසියානු කලාපය ගත්තාම ප්‍රධාන වශයෙන්ම මානව වර්ග දෙකක් ජීවත් වෙනවා කිව්වා. ඒ තමයි මේ මොන්ගොලොයිඩ් සහ කොකසොයිඩ් කියලා කියන්නේ. මෙතනදී A හා C රූප වලින් පෙන්눔 කරලා තියෙන්නේ මේ මොන්ගොලොයිඩ් මානව වර්ගයට අයිති රූප. ඒ වගේම B සහ D වලින් පෙන්눔 කරලා තියෙන්නේ කොකසොයිඩ් මානව වර්ගයට අයිති රූප. එතකොට මේ A වලින් දක්වලා තියෙන මොන්ගොලොයිඩ් මානව වර්ග ජීවත් වෙන රටවල් විදියට අපිට හඳුන්වන්න පුළුවන් ජපානය, චීනය වගේ රටවල්. ඊළඟට කොකසොයිඩ් මානව වර්ගයේ ජීවත් වෙන රටවල් විදියට අපිට ඉන්දියාව, පාකිස්තානය වගේ රටවල් දක්වන්න පුළුවන්. නැවත මොන්ගොලොයිඩ් මානව වර්ගයේ ජීවත් වෙන රටවල් විදියට කොරියාව, සිංගප්පූරුව වගේ රටවල් දක්වන්න පුළුවන්. ඩී රූපෙන් දක්වන කොකසොයිඩ් මානව වර්ගයේ ජීවත් වෙන රටවල් විදිහට අපි ජීවත් වෙන ශ්‍රී ලංකාව, අරාබි රටවල් වගේ රටවල් දක්වන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට මානව වර්ග සහ ඔවුන් ජීවත් වෙන රටවල් ඇසුරින් මේ වගුව සම්පූර්ණ කරන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ දෙවැනි කොටස ආසියාවේ ජනහීන ප්‍රදේශ දෙකක් හා ජනාධික ප්‍රදේශ එකක් දක්වන්න කියලා කියනවා. ජනහීන ප්‍රදේශ විදිහට අපිට හඳුනගන්න පුළුවන් මධ්‍යම ආසියාව, මොංගෝලියාව, ගෝබි හා තාර් කාන්තාර ආශ්‍රිත ප්‍රදේශ මේ අතරින් ජනහීන ප්‍රදේශ දෙකක් ඔබට නම් කරන්න පුළුවන්. ජනාධික ප්‍රදේශ ගත්තොත් ඒ තමයි උතුරු ඉන්දියාවේ ඉන්දු ගංගා තැන්න ආශ්‍රිත කලාපය, චීනයේ හුවැන්හෝ නිම්න ආශ්‍රිත කලාපය, මියන්මාරයේ ඉරවැඩි ගංගා නිම්න ආශ්‍රිත කලාපය. මේ අතරින් ජනාධික ප්‍රදේශ එකක් ඔබට නම් කරන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ආසියානු කලාපයේ පවතින රටවල් දෙකක ලක්ෂණ දැක්වෙන මෙම වගුව ආශ්‍රිත තොරතුරු නිවැරදිව සම්පූර්ණ කරන්න කියනවා. මෙතෙන්දී අපිට ලබා දීලා තියෙන රටවල් දෙක තමයි ජපානය සහ පාකිස්තානය කියන්නේ. ඒ ඇසුරින් අහලා තියෙන මේ ප්‍රශ්න තුනට තමයි අපිට පිළිතුරු ලියන්න තියෙන්නේ. අපි බලමු මේ වගුවේ මුලින්ම අහනවා ජපානයේ දක්නට ලැබෙන ප්‍රධාන නිෂ්පාදන. ප්‍රධාන නිෂ්පාදන තමයි මෝටර් රථ, විදුලි උපකරණ, පරිගණක. ඒ වගේම පාකිස්තානයේ දක්නට ලැබෙන ප්‍රධාන නිෂ්පාදන ගත්තොත් ඒ තමයි කපු, චික්පි, සහල් වගේ දේවල්. ජපානයේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් වෙන්නේ කර්මාන්ත, පාකිස්තානයේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් වෙන්නේ කෘෂි කර්මය. අවසානයේ ජපානයේ තියෙන ආසන්නම රටක් අහනවා. ඒ තමයි චීනය. ඒ වගේම පාකිස්තානයට ආසන්නම රටක් විදිහට අපිට ඉන්දියාව හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපිට ලේසියෙන්ම මේ වගුව සම්පූර්ණ කරන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නේ දෙවැනි කොටස ඩුබායි විසින් පවත්වාගෙන යන සේවා කර්මාන්ත 3ක් දක්වන්න කියනවා. ඉතින් මේ ඩුබායි රාජ්‍ය විසින් සේවා කර්මාන්ත රාශියක් පවත්වාගෙන යනවා. ඒ අතරින් 3ක් නම් කරන්න තියෙන්නේ. එකක් තමයි ලෝකයේ බොහෝ ගුවන් ගමන් මාර්ගවල අතරමැද නැවතුම් හා සේවා මධ්‍යස්ථානයක් විදිහට ඩුබායි රාජ්‍ය කටයුතු කරනවා. ඒ වගේම නිදහස් වෙළඳ වරායක් මෙන්ම මැද පෙරදිග ප්‍රධාන අපනයන මධ්‍යස්ථානයක් විදිහට මේ ජෙබිල් අලි වරාය එහෙම ක්‍රියාත්මක වෙනවා. සංචාරක සේවා රැසක් සපයන සේවා මධ්‍යස්ථානයක් වෙලා තියෙනවා ඩුබායි. ඒ වගේමයි ජාත්‍යන්තර sannivedana සේවා මධ්‍යස්ථාන පවතිනවා CNN, අල් ජසීරා වගේ sannivedana සේවා මධ්‍යස්ථානත් ඩුබායි වල ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ අතරින් ඩුබායි වල පවතින සේවා කර්මාන්ත 3ක් ඔබට නම් කරන්න පුළුවන්. 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ශ්‍රී ලංකාවේ භෞතික භූදර්ශනයට අනුව සිතියමේ දැක්වෙන 1, 2 හා 3 වලින් දක්වා ඇති භූෂ්මතා කලාප නම් කරන්න කියනවා. මේ ශ්‍රී ලංකා සිතියමේ 1, 2, 3 විදිහට නම් කරලා තියෙන භූෂ්මතා කලාප අපි හඳුනගමු. අංක 1කින් දක්වලා තියෙන්නේ වෙල්ලබඩ තැනිතලාව, අංක 2කින් දක්වලා තියෙන්නේ අභ්‍යන්තර තැනිතලාව, අංක 3න් දක්වලා තියෙන්නේ මධ්‍යම කඳුකරය. 6 වෙනි ප්‍රශ්නේ දෙවැනි කොටස එම කලාපවල උස අණුව කලාප වෙන්කර දක්වන්න කියලා කියනවා. අපි මුලින්ම බලමු පළවෙනි කලාපේ. එහෙම නැත්නම් මේ වෙරළබඩ තැනිතලාවේ උස අණුව ගත්තොත් අපි කියන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 30ක් දක්වා කියලා අපිට කියන්න පුළුවන්. මීටර් 0 සිට 30 දක්වා ලෙස. ඊට පස්සේ දෙවනියට දක්වලා තියෙන්නේ අභ්‍යන්තර තැනිතලාව. අභ්‍යන්තර තැනිතලාවට අයිති වෙන්නේ මීටර් 30 සිට 300 දක්වා කොටස. ඊට පස්සේ අවසානයේ මධ්‍යම කඳුකරයට අයිති වෙලා තියෙන්නේ මීටර් 300 සිට ඉහළට ගමන් කරන ප්‍රදේශ.
හයවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස අංක 1 භූෂමතා කලාපයේ භූලක්ෂණ දෙකක් දක්වන්න කියලා කියනවා. මේ අංක 1කින් පෙන්눔 කරලා තියෙන්නේ වෙරළබඩ තැනිතලාව. ඉතින් වෙරළබඩ තැනිතලාවේ භූලක්ෂණ ගත්තොත් එහෙම ඒ තමයි වගුරු බිම්, බොකු, කලපු, තුඩු, දූපත් කියලා කියන්නේ. ඉතින් මේ අතරින් දෙකක් ඔබට නම් කරන්න පුළුවන්. හත්වෙනි ප්‍රශ්නේ දී ඇති උපකාරක පද ඇසුරින් ප්‍රහේලිකාව සම්පූර්ණ කරන්න කියලා කියනවා. අපි බලමු මේ උපකාරක පද ඇසුරින් කොහොමද මේ ප්‍රහේලිකාව සම්පූර්ණ කරන්නේ කියලා. අංක 1 හරහට කාර්මික රටකි. අංක 1 කියන්නේ මේ ස්ථානය අපිට එක අකුරක් ලබා දීලා තියෙනවා නයන්න. කාර්මික රටක් විදිහට අපි ඉගෙන ගත්තේ මේ මුල් පාඩමේදී ජපානය ගැන. අපිට පුළුවන් ජපානය කියලා හිස්තැන සම්පූර්ණ කරන්න. 2 හරහට නිවර්තන කලාපයට අයිති රටකි. මේ තියෙන අංක 2 හරහට මී අකුරෙන් පටන් ගන්න. ඒ තමයි මියන්මාරය. අංක 3 හරහට ජනගණත්වය වැඩි ගංගා නිම්නයකි. මේ තියෙන්නේ අංක 3 හරහට ඩි වලින් අවසන් වෙන්නේ. ඒ තමයි ඉරවඩි. අංක 4 හරහට ඉන්දියාවේ පිහිටි ගංගාවකි. මේ ස්ථානයේ ගයන්නෙන් පටන් ගන්නේ ගංගානම්. අංක 5 හරහට මේ ස්ථානයේ රටවල ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකමකි. මා අකුරකුත් අපිට තුන්වෙනි අකුර විදිහට ලබා දීලා තියෙනවා. ඒ තමයි කර්මාන්ත. අංක 6 හරහට දෙගම්මැදි ප්‍රදේශයක් මෙම ගංගාව නිසා නිර්මාණය වී තිබේ. ඒ තමයි යුප්‍රටිස්. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ හරහට තියෙන උපකාරක පද ඇසුරෙන් ප්‍රහේලිකාව සම්පූර්ණ කරගන්න. අපි බලමු පහළට තියෙන කොටස් ටික දැන් සම්පූර්ණ කරන්න. දැන් අපිට ටිකක් පහසු වෙනවා මේ ප්‍රහේලිකාව සම්පූර්ණ කරගන්න. මොකද බොහෝ හිස්තැන් දැන් පිරවිලා තියෙන හින්දා. අංක 1 පහළට මේ ස්ථානයේ ආසියානු කලාපයේ ජනාධික රටකි. ඒ තමයි චීනය. අංක 2 පහළට ශ්‍රී ලංකාවට උතුරින් පිහිටි රටකි. ඒ ඉන්දියාව. අංක 3 පහළට මේ ස්ථානයේ බටහිර දිශාවෙන් පිහිටි ආසියාතික රටකි. බොහෝ දුරට මේ පිළිතුර සම්පූර්ණ වෙලා තියෙන ඉරානය. අංක 4 පහළට ආසියාවේ පිහිටි කෘෂිකාර්මික රටකි. මේ පිළිතුරත් අපිට පහසුවෙන්ම හඳුනගන්න පුළුවන්. ඒ තමයි පාකිස්තානය. අංක 5 පහළට තිරිඟු සහල් හා උක් වැනි දෑ මෙම ආර්ථික ක්‍රියාකාරකම් වලට අයත්ය. ඒ තමයි කෘෂිකාර්මික. මෙන්න මේ විදිහට අපිට මේ උපකාරක පද ඇසුරින් ප්‍රහේලිකාව සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතින් දරුවනේ අද අපි සාකච්ඡා කරේ 9 ශ්‍රේණිය පළවෙනි වාරයට අදාළ භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයක්. 9 ශ්‍රේණියේ පළවෙනි වාර විභාග ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ ඔබේ පළවෙනි පාඩම. ඒ කියන්නේ ආසියානු ප්‍රදේශය කියන සම්පූර්ණ පාඩම සහ දෙවැනි පාඩම ශ්‍රී ලංකාවේ භූදර්ශනය කියන පාඩමේ මුල් කොටස් ඇතුළත්ව. එහෙනම් ඔබත් ඔබේ පළවෙනි වාර විභාගයට ඉතා සාර්ථකව මුහුණ දෙන්න. නැවත ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකින් හමු වෙමු.